මේකද අපි කෝන් ෆ්ලවර් දාගෙන ඊළඟට අපි දාගන්නවා මිරිස් කුඩු. මම දාගන්නවා මේකට ඇති වෙන ප්‍රමාණය වගේ නිකන් දෙන ප්‍රමාණය මිරිස් කුඩු චුට්ටක්. ඊළඟට දාගන්නවා ගම්මිරිස් කුඩු චුට්ටක්. මේ අපි හදන්නේ පනීර් එකේ කෝටින් එක. ඒකට ගම්මිරිස් කුඩු චුට්ටක් දාගන්නවා. ඊට පස්සේ මම නම් පොඩ්ඩක් වර්ණේ එන්නත් එක්ක කහකුඩු චුට්ටකුත් දාගන්නවා. කහකුඩු නම් බොහොම ස්වල්පයි දාගන්න ඕනේ. ඉතින් හොඳ ස්වල්පයක් දාගත්තා. ඊළඟට ලුණුත් කිංචක් වගේ අපි දාගන්නවා. මේ පොඩ්ඩක් අර ප්‍රෝටීන් එක මේවා වෙන්න විතරක්. ඊට පස්සේ මේක හොඳට වියලි විදිහටම තියෙද්දි කියන්නේ මේකට වතුර මුකුත් අපි කලවම් කරන්නේ නැහැ. මේක මේ විදිහටම මේ කෝටින් එක අපි මික්ස් කරගන්නවා. මේක තමයි අපි පනීර් ටික දාන්න හදන කෝටින් එක. මම අද ගත්තේ මේ කොස්මලේ පනීර් එක. මේක මේ රුපියල් 880කට ග්‍රෑම් 200ක් තියෙනවා. ඒක තමයි මම පාවිච්චි කරන්නේ අද. මේ වගේ චීස් බ්ලොක් එකක් තමයි තියෙන්නේ පනීර් වල. තෙලේ වදින්න පහසු වෙන්න ඕන හින්දා මම මේ පොඩි කෑලි වලට තමයි කපාගත්තේ. මේක මීට වඩා ලොකු කෑලි වලට සාමාන්‍යයෙන් ඔය කඩේ පනීර් වල තියෙන සයිස් එකටම ගන්නත් පුළුවන්. ඊළඟට මම මේක කෝන් ෆ්ලවර් කෝටින් එකට දානවා. විසිකුණා එක දාන්න ගිහිල්ලා. මේක එතකොට මෙහෙම මේ පොඩ්ඩක් අපි අර පොඩි කෑලි වලටනේ කැපුවේ. ඒ නිසා ඒ ටික පොඩ්ඩක් අයින් කරලා මෙතන හොඳට කෝටින් එකේ දවට ගන්න තමයි තියෙන්නේ. මේකට කෑලි මිරිසුත් දාන්න පුළුවන් කෝටින් එකටම. මම වෙන්දට නම් දානවා. අද මම දැම්මේ නැහැ. මේ මිරිස් කුඩු දැම්මා. ඒතර ටිකක් මේ විදිහට කෝටින් එකේ දාගෙන මට ඒකම විසිකුණා. මේ මට අර ෆෝන් එකත් බල කරනකොට ඒක විසිකුණා. ඒ අතරේ මම තෙල් තාච්චියක් ලිපේ තිබ්බා. මේ ඒකේ දැන් තාම බුබුලු ටික මැදට ඇවිල්ලා නැහැ. ඒක මේව රත් වෙන ගමන් ඉඟුරු, සුදු ලුණු, කරපිංච ටික කපාගත්තා. දැන් අපි යමු සෝස් එක හදාගන්න. සෝස් එක හදන්න කලින් මම එක වටයක් දැම්මා පනීර් ටික. මේ වගේ රන්වන් පාට වෙනකම් බෙද ගන්න තියෙන්නේ. මේකටත් අනිත් ටික දාගත්තා. සෝස් එකට මම පාවිච්චි කරන්නේ ටොමැටෝ සෝස්, ඔයිස්ටර් සෝස් සහ සෝයා සෝස් තුන. මේ තුන අපි දැන් මික්ස් කරගන්න තමයි යන්නේ. ඔයිස්ටර් සෝස්, සෝයා සෝස්, ටොමැටෝ සෝස් තුනම මික්ස් කරලා ගත්ත එක. මේකට මට තව එකක් අමතකුණා. මේ තක්කාලි එකත් මම දැන් චොප් කරගන්න යන්නේ. මං ගාව පොඩි අම්මෝට තක්කාලි එකක් තිබුණා. අම්මෝට තක්කාලි හරිම රසයි. ඒ නිසා ඒකත් පොඩ්ඩක් කපාගත්ත. මාළු මිරිස් සහ අමු මිරිස් පොඩ්ඩකුත් මේකටම එකතු කරගත්තා. මේ ටික තමයි දැන් ඩෙවල් එකට දාන්න යන්නේ. මෙච්චරක් බෙදලා ඉවරයි. තව ටිකක් බෙදෙනවා. අන්තිම ටික තමයි ඊළඟට බදින්න තියෙන්නේ. මේකම පනීර් ටික බෙදෙන්න දැම්මා. ඒ නිසා අර ටිකක් බෙදලා තියෙන්නේ. දැන් ඒ නිසා අපි අපේ ඩෙවල් එක හදාගන්න යන්නේ. මේකට ඇස්ට්‍රා දාලා අර ටික දාලා ඩෙවල් එක හදාගන්නවා. දැන් මේකේ ලුණුයි, මේ සුදු ලුණුයි, ඉඟුරුයි ටික මේ හොඳට බැදෙනවා. ඒක හොඳට බැදුනට පස්සේ අපි ලුණු කරපිංචයි දානවා. මේ තියෙන්නේ අපි පනීර් ටිකත් කලවම් කරලා අපේ සෝස් එකත් කලවම් කරලා මේ ගම්මිරිස් කුඩුයි, මිරිස් කුඩුයි ලුණු චුට්ටක් විතරක් දැම්මා. වෙන මොකුත් ආයෙ ඇඩ් කරේ නැහැ අලුතින්. ඉතින් අපේ ෆයිනල් රිවිව් එක